අද ගෙනත් තියෙන්නේ Asus ලගේ branded keyboard එකක් එක්කයි මේ review එක අද ඔයගොල්ලන්ට ගෙනත් තියෙන්නේ. ඉතින් අද ගෙනත් තියෙන්නේ TUF Gaming K3 වර්ගයේ අලුත්ම keyboard එක review එකක්. ඉතින් අපි බලමු මේ keyboard එක unbox කරලා මේක ඇතුලේ තියෙන සේරම details ටික. ඉතින් අපිට keyboard එක මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට මේ unbox කරාට පස්සේ මෙතනින්. ඉතින් අපි keyboard එක පැත්තකින් තියාගමු. ඉතින් තව තියෙනවා අද පොත් ටිකක් තියෙනවා දැන් නෑ. තව ගැරන්ටි එකක් නැහැ. ඉතින් අපිට හම්බෙලා තියෙනවා මේකට TUF කියන්නේ මේක අපිට මේම තියලා මේ මැග්නට් එකක් තියෙනවා මේකේ. ඉතින් මේක අපිට මේක කරලා කනෙක්ට් කරන්න පුළුවන්. අර අත තියාගන්න පුළුවන් විදිහට තමයි අපිට මේක හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකේ වෙන අනම්මනම් කැරි මුකුත් නෑ නේ. තාම මේ අර සිලිකා ජෙල් එකකුත් තියෙනවා. මේ ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි මේ keyboard එක unbox කරාට පස්සේ අපිට මේ keyboard එකේ පේන්න තියෙනවා මීටර් 1.5ක් විතර දිග කේබල් එකක් තියෙනවා. ඒක අපිට PC එකට හරි laptop එකට හරි කනෙක්ට් කරන්න. ඉතින් ඒක අපිට ඇවිල්ලා තියෙන්නේ USB port දෙකකින්. එකක් තමයි මේක RGB system දුවන ඒ කනෙක්ට් කරන එකයි. අනිත් එක තමයි මේ keyboard එකේ keys වලට අදාළ වෙන partition ටික අදාළ වෙන එකයි. ඉතින් මේ දෙක මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේගොල්ලෝගෙන් gaming TUF ඒගොල්ලෝ මේ අපිට hand එක තියාගන්න පුළුවන් වෙන විදිහට control කරන්න පුළුවන් විදිහට අපිට ඒගොල්ලෝගෙන් ලබා දෙලා තියෙනවා මේ අපිට item එක. ඒ වගේම තමයි අපිට මේකේ තියෙන්නේ මෙතන magnet එකක්. ඉතින් අපිට මේක මේ keyboard එකට මෙන්න තිබ්බට පස්සේ මේක magnet එකක් විදිහට connect වෙනවා මෙතනට. ඉතින් අපිට ඒක නිසා සරල විදිහට අපිට පහසුවෙන් මේ කරහා අපිට keyboard එක ඇසුරීමට අදාළව මේක අපිට කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට මේ keyboard එකේ box එක අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා. මේකේ RGB system එකක් තියෙනවා කියලා අපිට මෙතන සලකන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ 2.0 USB cable මේක හම්බෙලා තියෙනවා කියලා අපිට මේගොල්ලෝ මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ keyboard එක කිලෝග්‍රෑම් 1.1ක් බරයි කියලා අපිට මේගොල්ලෝ මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ වගේ Asus ලගේ original keyboard එකක්, ඒ කියන්නේ TUF Gaming K3 model එකේ original brand new keyboard එකක් ගන්නවා නම් මේකේ price එක වෙන්නේ මේ වෙනකොට වර්තමානයේදී 25500ක් විතර වෙනවා. ඉතින් ඔයාලට මේක අපිට කියන්නේ මේක ගන්න නම් ඒගොල්ලෝ කම්පැනිට දාලා link එක මම පළ description එකේ දාලා තියනවා. ඕන්ට ඒක හරහා ගිහිල්ලත් මේ වගේ keyboard එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක බැලුව බැලමට අපිට නිකන් සරලයි වගේ පේනවනේ මේක හරිම බරයි. මේක අපිට ගත්තොත් එහෙම සාමාන්‍ය කිලෝග්‍රෑම් 1.1ක් බරයි කියලා අපිට ඒගොල්ලෝ සඳහන් කරලා තිබ්බා. ඒ තමයි මේක හරිම controlling ගාදී මේ gaming වලට තමයි ගොඩම හදලා තියෙන්නේ. يعني මේක අපිට සාමාන්‍යයෙන් හොඳ gamer කෙනෙක්ට නම් මේ වගේක් nothing ආයේ. ඉතින් මගෙන් අද මේ වීඩියෝ එක ගැන මොනවාරි අතපසුවීමක් හරි මොකක් හරි මග හරින දෙයක් කරවට දැනගන්න ඕන නම් ඉතින් ඒකත් ඔයාලට පල්ලෙහා comment section එකේ comment එකක් කරලා වීඩියෝ දාන්න පුළුවන්. ඉතින් ඔයාලට තව මොනවාරි unboxing reviews ඕන නම් ඉතින් ඒවට අදාළ වෙන ඒ categories ගැන මට ඔයාලා comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි ආයේ මේ වගේ වීඩියෝ එකක් කරන් අපි ආයේ ඊළඟ වීඩියෝ එකකදී හම්බෙමු. Thirsty, I'm toxic and psychotic, but there's logic, you can't stop it. It's been chronic since I was a boy, so neurotic and chaotic. Built to last with the webs I'm weaving. I could change the past with all I'm achieving. Got my foot on gas, never stop competing. If you break like glass, then this life's gonna eat 'em. Make mistakes real fast, and you learn how to beat 'em. If you take off the cast, you can see all the healing. If the pain's in the past, move on from the grave and put your foot on the gas. No, never stop competing, yeah. I've been doing this, I'm on it. I just wanna be iconic. Sipping on a gin and tonic. Got me going off when I'm on this topic, yeah. If I ever play, I want it. You know that I'm always honest. Stay away from those